මිනසන් කොන්නිච්චිවා මං අද අරන් ආවේ නූල් නිපාතය ගැන. මෙයා අයිතිය ප්‍රකාශ කිරීමේ නිපාතය වන අතර ගේ යන අදහස ගෙන දෙනවා. දෙවන වචනය පළමු වචනයට අයිති බව ප්‍රකාශය කරනවා. අපි බලමු වචන කීපයක් අරගෙන ඊට පස්සේ වාක්‍ය කිහිපයක් අරගෙන සාකච්ඡා කරමු. මුලින්ම තියෙන්නේ වතෂි මම. අයිතියක් හඟවනකොට එක මගේ වෙනවා. එතකොට වතෂි නො වෙනවා. අනත ඔයා. අනතන්නෝ ඔයාගේ. සෙන්සෙයි ගුරුවරයා. සෙන්සෙයිනෝ ගුරුවරයාගේ. නිහොන් ජපානය. නිහොන්නෝ ජපානයේ. නිහොන්ගෝ ගෝ කියලා අපි කියනවා භාෂාවට. එතකොට ජපාන් භාෂාව. නිහොන්ගෝ නො ජපන් භාෂාවේ. අපි යන් ඊළඟට වාක්‍ය කිහිපයකුත් අරන් සාකච්ඡා කරමු. මුලින්ම තියෙන්නේ වතෂි නො නමය වා තනකා දෙස්. ඒ කියන්නේ මගේ නම තනක වේ. මගේ නම. එතකොට වතෂි නො මගේ වතෂි නො. දෙවෙනි එකට යන් කොරේවා නිහොන්ගෝ නො හොන්දෙස්. මේක ජපන් භාෂා පොතක් වේ. අපි කලින් වීඩියෝ එකකින් කතා කළා වා නිපාතය ගැන. ඒක අපි යොදනවා ටොපික් එකකට පසු අපි යොදන අවස්ථාව ගැන කතා කළා. මේ අවස්ථාව අපි බලමු නිහොන්ගෝ නො. එතකොට ජපන් භාෂාවේ පොතක්. තුන්වෙනි එක වතෂි නො තොමොදාචි වා සතෝ සන් දෙස්. ඒ කියන්නේ මගේ යාළුවාගේ නම සතෝ මහතා වේ. මගේ යාළුවාගේ වතෂි නො තොමොදාචි. අන්තිම එක මිරාසන් නො ඉයේවා ටෝකියෝ ni arimasu. ඒ කියන්නේ මිරා මහත්මියගේ නිවස ටෝකියෝ වල තියෙනවා. මිරා මහත්මියගේ. මිරාසන් නො ඊ. මිරාසන් මහත්මියගේ නිවස. මිරා මහත්මියගේ නිවස ටෝකියෝ වල තියෙනවා. මිරාසන් නො. මම ඔයාලට රේෂියෝ ටිකක් දීලා තියෙනවා. මේකත් තනියම උත්සාහ කරන්න. දන්නේ නැති දෙයක් අමාරු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකකින් හමු වෙමු. කියෝවා රෙසුන්ගා වරිමස්තා සයොනරා.